ආයුබෝවන් නංගිලා මල්ලිලා. අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ විභාගයට අත්‍යවශ්‍ය වන පාඩමක් වෙන වර්ගජ සමීකරණ පාඩම. වර්ගජ සමීකරණ පාඩම ඉතාමත් කෙටියෙන් අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. වර්ගජ සමීකරණයක් කියන්නේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව හෝ ax වර්ග ධන bx සමානයි බිඳුව හෝ ax වර්ග ධන c සමානයි බිඳුව යන ආකාරවලින් පවතින ඕනෑම ප්‍රකාශනයක් අපිට වර්ගජ සමීකරණයක් කියලා කියන්න පුළුවන්. ඔයාලට පල්ලෙහා පේනවා මම උදාහරණ දෙකක් දීලා තියෙනවා සුළු කිරීමත් සමග වර්ගජ සමීකරණ. අපි බලමු පළවෙනි උදාහරණය. 2x වර්ග ඍණ 18 සමානයි බිඳුව. කොහොමද අපි මේක විසඳන්නේ? මුලින්ම අපි මේකේ ප්‍රකාශන දෙකම පද දෙකම අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදලා අපි x වර්ගයේ ඍණ 9 සමානයි බිඳුව කියන ප්‍රකාශනයක් ගන්නවා. ඊට පස්සේ x වර්ගය අපිට ඍණ 9 කියන එක 9 කියන ඉලක්කම අපිට ලියන්න පුළුවන් 3 වර්ගයක් විදිහට. එතකොට x වර්ග ඍණ 3 වර්ගය සමානයි බිඳුව කියලා අපිට ප්‍රකාශනය සුළු වෙලා හම්බෙනවා. ඊට පස්සේ මෙතන දැන් ඔයාලට පේන්නේ වර්ග දෙකක අන්තරයක්. අපි වර්ග දෙකක අන්තරයක් ලියනවා x ඍණ 3 වරක් x ධන 3. x ඍණ 3 වරක් x ධන 3 සමානයි බිඳුවයි. ඊට පස්සේ කරන්න ඕනේ මේ ප්‍රකාශනය සමානයි බිඳුව. එනම් x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. මේ ස්ටෙප් එක අනිවාර්යෙන්ම ඔයාලා ලියන්නම ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ ප්‍රකාශනය සුළු කරලා x උක්ත කර විට ලැබෙනවා x සමානයි 3 හෝ x සමානයි ඍණ 3 කියලා. එහෙම තමයි පළවෙනි උදාහරණය විසඳන්න තියෙන්නේ. ඔයාලට තවත් පද 3ක් සහිත ප්‍රකාශනයක් විසඳන්න දීලා තියෙනවා දෙවෙනි උදාහරණේ. අපි මේකට කියනවා වර්ගීය පදය. වර්ගයේ පදය මැද පදය කියන්නේ අපි x අයත් පදය. මෙතන තියෙන්නේ නියත පදය. මෙන්න මේ පද තුන එකතු වෙලා ප්‍රකාශනයක් හැදිලා ඒක සමානයි බිඳුව කියලා ඔයාලට දීලා තියෙනවා. කොහොමද අපි එහෙම එකක් විසඳන්නේ? එහෙම විසඳන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ x වර්ගයේ පදය නියත පදයෙන් ගුණ කරලා අපි බලනවා මේක ගුණ කරාම එන උත්තරේ හැදෙන්න ඕනේ මෙන්න මේ 8x සුළු වෙලා එන විදිහට. ඒ කියන්නේ මෙන්න මේ පදය හැදෙන්න ඕනේ මොනවා හරි පද දෙකක් එකතු වෙලා හෝ අඩු වෙලා අපිට මෙන්න මේ මැද පදය ලැබෙන විදිහට. අපි කොහොමද එහෙම ගන්නෙ? 12x වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් 6x වරක් 2x. එහෙමත් නැත්නම් 4x වරක් 3x. එහෙම ඕනේ 12x වරක් x විදිහටත් අපිට ලියන්න පුළුවන්. එහෙම වුණාම හැබැයි අපි ගන්න ඕනේ අපිට අදාළ ආව පද වලින් මෙන්න මේ ආව ಗುಣ කරලා ආව පද දෙක එකතු කරාම මෙන්න මේ මැද පදය හැදෙන්න ඕනේ අපිට. කොහොමද ඒක ගන්නෙ? 6x 2x ආවොත් අපිට හැදෙනව නේද 8x. ධන 6x ධන 2x කියන එක සුළු කරාම ධන 8x අපිට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ධන 8x වෙනුවට මෙන්න මේ සුළු වෙලා පද දෙක ලියලා අපිට සුළු කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට එනවා x ධන 2 වරක් x ධන 6 සමානයි බිඳුව කියලා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අනිවාර්ය ස්ටෙප් එකක් තමයි x ධන 2 සමානයි බිඳුව හෝ x ධන 6 සමානයි බිඳුව කියන ස්ටෙප් එක ඔයාලා ලියන්නම ඕනේ. ඊට පස්සේ x උක්ත කිරීමක් විදිහට x සමානයි ඍණ 2 හෝ x සමානයි ඍණ 6 කියන පිළිතුරු අපිට ලැබී තියෙනවා. හරි නංගිලා මල්ලිලා අපි ඉස්සෙල්ලා කතා කරා වර්ගජ සමීකරණයක් අපිට දීලා තියෙනකොට අපි කොහොමද ඒකේ සාධක අපිට දැක්ක ගමන් හඳුනා ගන්න පුළුවන් නම් අපි කොහොමද එම වර්ගජ සමීකරණය විසඳන්නේ කියලා. දැන් අපි බලන්න යන්නේ වර්ග පූර්ණයෙන්. ඒ කියන්නේ අපි සාධක අපිට කෙලින්ම හඳුනා ගන්න බැයි නම්
අපි බැලුව ගමන් අපිට සාධක පේන්නේ නැත්තම් අපි කොහොමද ඒක කරන්න ඕනි කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපිට මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණයක් විසඳීම. එහෙමත් නැත්තම් අපිට කරන්න පුළුවන් සූත්‍රය භාවිතයෙන් වර්ගජ සමීකරණය විසඳන්න. දැන් අපි කතා කරන්නේ වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා කතා කරන්න. ඒකෙදි අපිට මෙන්න මේ පොයින්ට්ස් ටික ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි එම වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණයක් විසඳන්න ඕනේ මෙන්න මේ අදාළ කරුණු ටික සැලකිලිමත් වෙමින්. දැන් අපි බලමු මොනවද ඒ කරුණු හා අපි උදාහරණ ගානකුත් හදමු. ඔයාලට පේනවා ඉස්සල්ලාම අපි වර්ගජ සමීකරණයක් අපිට දුන්නහම අපි බලන්න ඕනේ ඒ වර්ගජ සමීකරණය සම්මත ආකාරයෙන් තියනවාද කියලා. මොකද්ද වර්ගජ සමීකරණයක සම්මත ආකාරය කියන්නේ? ඒක තමයි අපි බලන්න ඕනේ වර්ගජ සමීකරණයක් කිව්වහම. වර්ගජ සමීකරණයක සම්මත ආකාරය කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ ax වර්ගය ධන bx ධන c සමානයි 0 කියන සම්මත ආකාරයෙන් අපිට ඒ වර්ගජ සමීකරණය මුලින්ම පිළියෙල කරගන්න ඕනේ අපි. ඊළඟට දෙවෙනි පොයින්ට් එකේ කියනවා වර්ගයේ පදයේ ලකුණ ධනව තිබේදයි පරීක්ෂා කරන්න ඕනේ. වර්ගයේ පදයේ ලකුණ ධනව තියෙනවද කියලා අපි බලලා ඒක එහෙම නැත්තම් ඒ කියන්නේ වර්ගයේ පදයේ ලකුණ ඍණ වුණොත් අපි ඒක ධන කරගන්න ඕනේ. ඒක තමයි අපේ දෙවෙනි ස්ටෙප් එක. ඊළඟට තුන්වෙනි පොයින්ට් එකේ කියනවා වර්ගයේ පදයේ සංගුණකය ධන එකක් කරගන්න ඕනෙලු. වර්ගයේ පදයේ සංගුණකය කියන්නේ මොකද්ද? වර්ගයේ පදය කියන්නේ x වර්ගයන පදය, සංගුණකය කියන්නේ එයාට අයිති ඉලක්කම. ඒ x වර්ගයට ඉස්සරහින් ඉන්න ඉලක්කම. ධන එකක් කරගන්න ඕනෙලු. හරිද? ඊළඟට හතරවෙනි පොයින්ට් එකේ අපිට කියනවා නියත පදය. නියත පදය කියන්නේ මේ ප්‍රකාශනය නම් නියත පදය කියන්නේ x අයිති නැති පදය කියන්නේ මෙන්න මේ c අකුර. නියත පදයේ සමානතාවයෙන් දකුණු පසට ගෙනියන්නලු. ඒ කියන්නේ මෙන්න මේ ධන c එක මේ පැත්තට යන්න ඕනේ සමානතාවයෙන්. එතකොට මොකද වෙන්නේ? ධන c එක ඍණ c වෙනවා. ඊළඟට කියනවා මැද පදයේ සංගුණකයේ භාගයේ වර්ගය දෙපසටම එකතු කරන්න ඕනේ. මැද පදය කියන්නේ මොකද්ද? මැද පදය කියන්නේ අපි x අයිති පදය. ඒකේ සංගුණකය කියන්නේ මෙන්න මේ b. සංගුණකයේ භාගය කියන්නේ b බෙදීම 2 භාගයේ වර්ගය. b බෙදීම 2 කියන එකේ සම්පූර්ණ වර්ගය දෙපසටම එකතු කරන්න ඕනේ. මෙන්න මේ පැත්තටයි මෙන්න මේ පැත්තටයි දෙපැත්තටම එකතු කරන්න ඕනේ. ඊළඟට කියනවා වම් පස සාධක සොයා දකුණු පස සුළු කරන්න ඕනේ. වම් පස සාධක සොයා දකුණු පස සුළු කරගෙන ගිහින් අපිට උත්තරය ගන්න පුළුවන්. අපි ඒ වගේ ගානක් දැන් හදලා බලමු. හරි. ඔයාලට වර්ගජ සමීකරණයක් දැන් දීලා තියෙනවා. වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණය විසඳන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා කතා කරපු පොයින්ට්ස් 6ක් කතා කරා. ඒ 6 ගැන පිළිවෙලට අපි බලන්න ඕනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද? පළමුව සමීකරණය මෙන්න මේ සම්මත ආකාරයෙන් ax වර්ග ධන bx ධන c සමානයි 0 කියන සම්මත ආකාරයෙන් සමීකරණය තියෙනවද කියලා බලන්න ඕනේ. මේ ප්‍රකාශනය වර්ගයේ පදයේ තියෙනවා, x පදයේ තියෙනවා, නියත පදයේ තියෙනවා, බිඳුවට සමාන කරලා තියෙනවා. එතකොට මේක හරියට සම්මත ආකාරයෙන් පිළිටලා තියෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ වර්ගයේ පදයේ ලකුණ ධනව තියෙනවද කියලා. වර්ගයේ පදේ කියන්නේ මේක. ඒකේ ලකුණ ධනව තියෙනවා. අපි ධන ලකුණ ලියන්න ඕනේ ධනව තියෙනවා. ඊළඟට කියන්නේ මොකද්ද? වර්ගයේ පදේ සංගුණකය එකක් කරගන්න ඕනේ අපි. දැන් අපිට ඉස්සෙල්ලාම හදන්න ඉන්නේ මෙතන ඉඳන්. වර්ගයේ පදේ කියන්නේ මෙන්න මේකනේ. මේකේ සංගුණකය එකක් කරගන්න නම් අපි මුළු ප්‍රකාශනයම 3ෙන් බෙදනවා. 3ෙන් බෙදනවා.
බිංදුව 3න් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. බිංදුව 3න් බෙදුවා කියන්නේ බිංදුවම තමයි. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? දැන් වර්ගයේ පදය 1 කරගත්තා. ඊළඟට නියත පදේ සමානතාවයෙන් දකුණු පසට ගෙනියන්න ඕනේ. මේකේ නියත පදේ කියන්නේ මොකද්ද? මෙන්න මේක තමයි නියත පදය. සමානතාවයෙන් දකුණු පසට ගෙනියන්න ඕනේ. ඍණ 1 යට 3 සමානතාවයෙන් අනිත් පැත්තට යනකොට මොකද වෙන්නේ? ධන 1 යට 3ක් වෙනවා. දැන් අපි එතෙන්ට එනකන් හදාගත්තා. ඊළඟට කරන්න තියෙන්නේ මැද පදයේ සංගුණකයේ භාගයේ වර්ගය සමීකරණයේ දෙපසටම එකතු කරන්න ඕනේ. මැද පදයේ කියන්නේ මෙන්න මේක සමීකරණයේ භාගයේ වර්ගය. මැද පදේ අපි ඍණ ලකුණත් එක්ක ගන්නේ ඍණ 5 බෙදීම 3යි භාගය. භාගය කියන්නේ දෙකෙන් බෙදලා එන උත්තරේ වර්ගය දෙපසටම එකතු කරන්න ඕනේ. මේක දෙකෙන් බෙදනවා කියන්නේ අපිට පුළුවන් නේද උඩයට මාරු කරලා 1යට 2ෙන් ගුණ කරන්න. මේ එන උත්තරේ මොකද්ද බලමු. ඍණ 5යි 3 වරක් 2 6යි. මේකේ වර්ගය දෙපසටම එකතු කළ යුතුයි. නේද? දෙපසටම එකතු කළ යුතුයි. x වර්ගය ඍණ 5 බෙදීම 3යි x එකතු කරන්න ඕනේ ඍණ 5 බෙදීම 6ේ වර්ගය. ඍණ 5 බෙදීම 6ේ වර්ගය එකතු කරනවා. ඊළඟට අපිට කියන්නේ වම් පස සාධක සොයා දකුණු පස සුළු කිරීම. කොහොමද අපි ගන්නෙ? ඉස්සෙල්ලාම අපි මේ ප්‍රකාශනය ආයේ හදාගමු. ඍණ 5 බෙදීම 3යි x ඍණ 5ේ වර්ගය කියන්නේ ධන 25යි 6ේ වර්ගය කියන්නේ 36යි. 1යට 3 ධන 25යට 36. දැන් මේ පැත්ත සුළු කරගන්නත් ඕනේ අපිට. කොහොමද කරන්නේ? අපිට ගන්න පුළුවන් මෙතන කියන්නේ x ඍණ 5 බෙදීම 6ේ සම්පූර්ණ වර්ගය. ඒ කියන්නේ අපි පළමු පදයේ x ගත්තා. මෙතන x වර්ගය තියෙන හින්දා අපි x විතරක් ගත්තා. මැද පදය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නියත පදය අපිට ලැබිලා තියෙනවා වර්ග වෙලා. අපි ඒකේ වර්ග මූල අරගෙන සම්පූර්ණ ප්‍රකාශනයට අපි වර්ග කරනවා. සම්පූර්ණ ප්‍රකාශනය. දකුණු පැත්ත සුළු කරගෙන යනවා. පොදු හරය ගන්නවා අපි 36යි කියලා. එතකොට මෙතන 12යි ධන 25. x ඍණ 5 බෙදීම 6ේ වර්ගය 37 බෙදීම 36ට සමාන වෙනවා. ඒ ටිකට එනකන් ඔයාලට තේරුණා කියලා මම හිතනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ x ඍණ 5 කියන එක. x ඍණ 5යට 6 වර්ගයන්නේ තිබුණේ. වර්ගය නැති කරන්න නම් අපි එහා පැත්තට වර්ග මූලයක් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙපැත්තටම අපි වර්ග මූලය දැම්මනම් අපිට එනවා x ඍණ 5 බෙදීම 6ේ වර්ගයේ භාගවෙනි බලය සමාන වෙනවා මූල 37 බෙදීම මූල 36. එතකොට අපිට ගන්න පුළුවන් මේක මූල ලකුණ දානවා කියන්නේ අනිවාර්යෙන් ධන හෝ ඍණ කියලා උත්තර දෙකක් අපිට ලැබෙනවා. භාගෙට දෙකේ ඉලක්කම කැපෙනවා. x ඍණ 5 බෙදීම 6 සමාන වෙනවා මූල 37 ධන හෝ ඍණ 36 කියන්නේ 6ේ වර්ගය. 36 වර්ගමූලය කියන්නේ 6යි. අපිට මෙහෙම උත්තරයක් ලැබෙනවා. දැන් අපි බලන්න ඕනේ මූල 37 කොහොමද අපි හොයාගන්නේ? මූල 37 හොයන්න නම් අපිට එකපාරටම උත්තරයක් එන්නේ නැහැ.
එතකොට අපි ලඝු ඔයාලට ලඝු ගණක තියෙනවා. ලඝු පද පාවිච්චි කරලා අපි මේ මූල 37 අගය හොයනවා. මූල 37 අගය ගන්න පුළුවන්. මූල ලකුණ කියන්නේ භාගයයි. භාගය වරක් 37. 37 කියන්නේ 1.56යි 8යි 2. 1.56යි 8යි 2. දැන් අපි මේක සුළු කරගත්තාම එනවා උත්තරේ මූල 37 කියන්නේ අපිට මේකේ ඇන්ටිලොග් බලන්න ඕනේ. මූල 37 කියන එකේ උත්තරේ එන්නේ 0.78යි මූල 37 උත්තරේ මම දෙන්නම් ඕගොල්ලන්ට. මූල 37 කියන්නේ 6.083. 6.083 ධන හෝ ඍණ. දැන් මේක සුළු කරාම 5 බෙදීම 6යි ධන හෝ ඍණ 6.083 බෙදීම 6 අපිට එකක් එනවා x ඍණ 5 බෙදීම 6 සමානයි ධන 6.083 බෙදීම 6 හෝ x ඍණ 5 බෙදීම 6 සමානයි ඍණ 6.083 බෙදීම 6. මේක සුළු කරාම එනවා x ඍණ 5 බෙදීම 6 සමානයි ධන පැත්තේ. මේක අපි කෙලින්ම ලියමු x සමානයි මෙන්න මේක මේ පැත්තට ගියාම 11.083 බෙදීම 6 හෝ x සමානයි ඍණ 1.083 බෙදීම 6. දැන් අපි ගන්නවා x සමානයි 1.847 හෝ x සමානයි 0.180. අපිට මේක වටේනවා නම් තියන්න පුළුවන් x සමානයි 1.85 හෝ x සමානයි 0.18 කියලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වුණා කියලා. මෙම ගානට අවශ්‍ය ලඝු ගණක කොටස මම වෙනම වීඩියෝ එකකින් කරන්නම්. ගාන හදන්න ඕන නිසා මූල 37 අගය මම බෝඩ් එකේ ලියාගත්තා. හරි අපි දැන් කතා කරන්න යන්නේ වර්ගජ සමීකරණ පාඩමේ අවසාන කොටස වන සූත්‍රයේ භාවිතයෙන් වර්ගජ සමීකරණයක් කොහොමද විසඳන්නේ කියලා. මොකක්ද අපේ සූත්‍රය? අනිවාර්යෙන් ඔයාලා මේක සූත්‍රයේ භාවිතයෙන් හදන්න යනවා නම් මෙන්න මේ සූත්‍රය අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac වල වර්ගමූලයේ බෙදීම 2ක් a. දැන් අපි උදාහරණ ගානක් මම මෙතන දීලා තියෙනවා ඔයාලට 2x වර්ගය ධන 7x ධන 3 සමානයි 0 කියලා. ඒක අපි විසඳගෙන යනකොට මේක සම්මත ආකාරයෙන් තියනවාද කියලා බලනවා. ඔව් අපිට සම්මත ආකාරයෙන් දීලා තියෙනවා. ඒත් එක්කම අපි බලන්න ඕනේ සූත්‍රයේ දීලා තියෙන්නේ සංකේත වලින්. කොහොමද අපි මේක හොයාගන්නේ? x වර්ගයට ඉස්සරහින් තියෙන්නේ a සංගුණකය. x පදයට ඉස්සරහින් තියෙන්නේ b සංගුණකය. නියත පදයට ඉස්සරහින් තියෙන්නේ c සංගුණකය. ABC කියන්නේ මොනවද කියලා අපි බැලුවා. දැන් අපි මෙන්න මේ සූත්‍රයට ආදේශ කරගෙන ගියාම අපිට පේනවා x වලට උත්තරයක් එනවා. මේක සුළු කරන විට අවසානයේදී x සමානයි ඍණ භාගය හෝ x සමානයි ඍණ 3 කියලා අපිට මේ සූත්‍රය භාවිතයෙන් වර්ගජ සමීකරණයක් විසඳන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේ මුළු පාඩමම තේරුණා කියලා. එහෙනම් අපි තවත් පාඩමකින් හමු වෙමු.